සුබ දවසක් ඉතින් හැමෝටම. අදත් අයිබෝන් කියලා පිළිගන්නවා. ඒගොල්ලෝ හැමෝම මගේ channel එකට. අද මම වෙල පැත්තට ආවා අලකොල මාළුවක් හදන්න කියලා. ඉතින් අපි මේකට අලකොල ටිකක් හොයා ගන්න ඕනනේ. ඉතින් ඒකයි මම මේ වෙල පැත්තට ආවේ. මේ අලකොල තෝරගනිද්දී ටිකක් ලා කොළ තමයි අපි ගන්න ඕන. දැන් මෝරච්ච කොළ නැතුව ලා අලකොල ටිකක් හොයලා කඩලා ගන්න. මමත් මේ වගේ තැන් 3-4කටම ගිහින් තමයි ලා අලකොල ටිකක් හොයාගත්තේ. පේනවනේ අපේ කුඹුර වල ලස්සන කොළ පාටට තියෙනවා. හරි මෙතනුත් මේ ටික කඩාගත්තම මේ අලකොල ටික ඇති. අපි නම් වැඩේට ලෑස්ති වෙමු. මුලින්ම අලකොල ටික හොඳට හොදලා අරගන්න. අලකොල ටිකත් අරගෙන මම නම් ඔන්න ඉතින් කුස්සියට ආවා. දැන් ඉතින් මෙතන වැඩේට ලෑස්ති වෙන බඩු ටික අපි සූදානම් කරගමු. ගොල්ලොත් මේ වගේ භාජන දෙකක් ගන්න. එක භාජනයක් ගත්තේ අලකොල ටික කඩලා දාන්න ඕනේ. අනිත් එකට තමයි අලකොල නූල් ටික කඩලා දාන්න මම ගත්තේ. අද ඉතින් කරන්ට් එකක් නැහැ. ඒකයි ඉතින් මම මේ උප්පිලාම්ප දෙකකුත් පත්තු කරගන්නවා. අපි ඉස්සර ලිප්පත්තු කරගෙන ඉමු. නැත්තම් ඉතින් අලකොල ටික සුද්ධ කරලා ආයි ලිප්පත්තු කරන තා වෙලාවක් ඉන්න බෑ. තර ටිකක් එහෙම දාලා ලිප ඉතින් ඔන්න මම මේ විදිහට පත්තු කරගන්නවා. ලිපේ වැඩේ හරි. දැන් ඉතින් යන් අලකොල ටික සුද්ධ කරගන්න. එන්න මේ විදිහට අලකොල අරගෙන ඔය අලකොල දණ්ඩේ තියෙනවා නූල. අන්නේ නූල ඔන්නම නියපොත්තෙන් අරගෙන කඩලා පල්ලෙහාට ඔහොම සුද්ධ කරලා ගන්න. ඕක අලකොල වල නූල් ටික අපි ඔක්කොමම සුද්ධ කරලා ගන්න ඕන. දැන් කට කහනවනේ. ඔන්න කට්ටියට පේනවනේ. ඔන්න ඔය විදිහට තමයි නූල් ටික සුද්ධ කරලා ගන්න ඕන. ඒකට අපි කියන අලකොල නූල් අරිනවා කියලා.
හරි දැන් ඔන්න නූල් ටික අරගෙන ඉවරයි. දැන් තියෙන මේ අලකොල ටික නම කෑලි වලට කඩලා ගන්න. මේ කපන්නේ අපි අලකොල දන්නේ ඉඳලා කඩලා තමයි ගන්න. නෝ දන්න කෑලි කැලට කඩලා ගන්න. ඊට පස්සේ මේ කොලේ තියෙනවනේ. කොලෙත් ඒ වගේම කෑලි කඩලා භාජනෙට දාගන්න. ඉතින් අලකොල දනු එහෙම කෑලි කඩලා ගන්නකොට ඉතුරු වෙච්ච නූල් කෑලි තියෙනවනම් ඒවත් අයින් කරගන්න. හරි ඔන්න අලකොල ටිකක් දැන් කඩාගෙන ඉවරයි. දැන් අපි මේකට ඕන ඉතුරු බර ටිකක් ලෑස්ති කරගමු. ඒකට අපිට ඕන ලූණු, අමු මිරිස්, සුදු ලූණු, එතකොට කරපිංචා, රම්පේ, මම තව ගත්තා. ඉතින් පොඩක් රස වෙන්නත් එක්ක කුරුදුත් ගත්තා. බලකට කෑල්ලකුත් ඕන වෙනවා. එතකොට තමයි රස තියෙන්නේ හොඳට. දැන් ඉතින් අම්ම මිරිස් ලූණු සුදු ලූණු ඔය ටික ඔක්කොම හොඳට හොදලා අරගෙන පොඩි පොඩි කෑලි වලට කපලා ගන්න ඕන. දැන් ලුණු ගෙඩිය සුද්ධ කරගෙන ලුණු ගෙඩිය පොඩ්ඩක් සෝදලා ගන්න. ඉතින් මම මුලින්ම සුදු ලුණු ටික තමයි කපලා ගන්න. සුදු ලුණු ටික කපන්න කලින් හොඳට තලන්න. තලලා ඉවරලා ඊට පස්සේ චූටි චූටි කෑලි වලට සුදු ලුණු ටිකක් කපලා ගන්න. උන්න වගේ චූටි කෑලි වලට සුදු ලුණු ටික කපා ගන්න. මං ඔන කුරුදු ටිකක් ඒකට හැම දාගත්තා. දැන් ලුණු ගෙඩිය කපා ගමු. ලුණු ටිකත් ඔය වගේ පොඩි කෑලි වලට ලියලා ගන්න.
ඉතින් අම්මිසියුත් ඔය වගේ කපලා ගන්න. ඊට පස්සේ රම්පේ කරපිංචත් ඒකට දාලා තියන්න. දැන් තියෙනවා ඉතින් අපිට උම්බලකට කෑල්ල ලියලා ගන්න. මම ඉතින් උම්බලකට කෑල්ලක් ගත්තට කට්ටියට ඕන නම් උම්බලකට කෑලිත් කඩෙන් අරගෙන මේකට ගන්න පුළුවන්. මම ඉතින් ඔන්න ඔය විදිහට උම්බල කට් එක ලියලා ගන්නවා. උම්බල කට් ටිකක් දැන් ඉතින් ඒ භාජනයටම දාගන්න. අපි ඊට පස්සේ මේකට එකතු කරගන්න ඕන ගොරකා, ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, ඊට පස්සේ උළුහල් ටිකක්, තව 3-5යිමත් මේකට දාගන්න ඕන. යාන්නු ටික ඔක්කොම මම මේ පල්ලෙන් ලියලා තියෙනවා. ඒකෙන් බලා ගන්න. දැන් අපි මේකට වතුර එකතු කරගන්න ඕන. හොද්දක් එන ගානට වතුර දාගන්න. පේනවනේ මම වතුර දාගෙන තින් තරම. ඉතින් ඔන්න ඔය වගේ ඔයගොල්ලොත් බලලා වතුර දාගන්න. ඊට පස්සේ මේක කලවම් කරන්නේ නැතුව මම ලිපේ තියාගන්න. ඔන්න පේනවනේ. දැන් ලිපේ තියලා දින හැට ලස්සනට. හරි. දැන් ඉතින් දුන් දාගෙන දැන් ඔන්න හොද්ද පැහිගෙන එන්නේ. ඊට පස්සේ හොද්ද පැහිගෙන එනකොට අපි කපාගත්ත අලකොළ ටික තියෙනවනේ. කපාගත්තනේ කඩලා ගත්ත අලකොළ ටික. අලකොළ ටික මේ හොදියකට එකතු කරගන්න ඕනේ. ඔන්න ඔය විදියට හොද්දට අලකොළ ටික දාගන්න. ඊට එකතු කරලා ඔන්න වහලා තියාගන්න. හොද්ද ටිකක් හින්දෙනකම්. මතක තියාගන්න මේක කොනින්නලගත් හැඳි ගන්න යන්න එපා. කතාවට කියනවා අනකොළ හදද්දි හැඳි ගෑවොත් කට කහන්න ගන්නවා. ඉතින් ඒක එහෙමද කියන දන්නේ නැහැ. එහෙන් බලන ඕන කට්ටිය ඉන්නවනම් හැඳි ගාලම් බලන්න. දැන් ඔන්න අලකොළ එක ලිපෙන් බාගත්තා. ඊළඟට මේක දැම්ම කන්න බෑ. ඊළඟට ටික ටෙම්පරේචර් කරගන්නත් ඕන. ඉස්සෙල්ලාම අලකොළ ටික වෙන භාජනයකට දාගෙන ඉමු.
පිතින් භාජනයක් ලිපෙන් තියලා තෙම්පරාදු කරගන්න ලෑස්තියමු. හරි ඉතින් මුලින්ම තෙල් ටිකක් දාගමු. ටිවෙන් තෙල් දාගන්න. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕන සුදු ලුණුයි අබයි. සුදු ලුණු ටික තරමක් තෙම්පරාදු වුණාම අපි එකට අලකොල ටික දාගමු. හරි ඔන්න දැන් සුදු ලුණු ටිකත් ගානට තෙම්පරාදු වේගෙන් තමයි එන්නේ. ඒවා ටිකක් කලවම් කරලා පස්සේ මේකට අලකොල ටික අපි දාගමු. අර මම කලින් කිව්වා වගේ මතක තියාගන්න අලකොල එක තැම්බෙනකොට හඳි ගන්න මුකුත් කරන්න යන්න එපා. එහෙම තෙල් ලිපෙන් බාලා ගන්න ටෙම්පරාදු කරලා තමයි අපි හඳි ගාලා මෙහෙම කලවම් කරලා ගන්න. නැත්තම් මට බනින්න පිට කට කහනවා කියලා. ඉතින් ගානට ටෙම්පරාදු වුණාම ලිපෙන් බාලා ගන්න. දැන් තියෙන දේ රස බලන්න තමයි. මේ අලකොල මාළුව හොඳයි. පාන් කන රොටි කන්නත් හොඳයි. තමතින් බත් වලට ව්‍යංජනයක් විතරක් කන්න බැරි කමක් නැහැ. ඔය ගොඩක් මොහොත පාන් වගේ දේවල් කන්න තමයි. බත් එක්කත් කන්න පුළුවන්. කාලා බලන්න කට්ටිය. පේනවා රසට තියෙනවා. ඇත්තටම හරිම රසක් තියෙන්නේ. හදලා බලන්න. නියමයි රසන.